යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද ලෝකේ පාලකයා බවට පත්වලා ඉන්නේ මිනිසා. ඒත් මීට වසර මිලියන ගණනකට කලින් අපි හිටියේ කොහොමද අපි ඇත්තටම වඳුරන්ගෙන් පැවතෙන ආයත? නැත්තම් ඒක මිත්‍යාවක්ද? අද අපි කතා කරන්නේ පෘථිවියේ ජීවය උඩයතු කොට කළ මිනිස් පදනමේ සැබෑ කතාව ගැනයි. ඉතින් විකතම නැදිරින් අපේ වීඩියෝ එකට එක අපි යමු වීඩියෝ එකට. අංක 1 පොදු පූර්ව ජවය. මුලින්ම මේ වැරදි මතය නිවැරදි කර ගනිමු. මිනිසා කෙලින්ම වඳුරාගෙන් පරිණාමය වුණේ නැහැ. ඒ වෙනුවට මීට වසර මිලියන 6කට හෝ 7කට කලින් මිනිසින්ට සහ චිම්පන්සියන්ට හිටියේ පොදු පූර්ව ජවයෙක්. කාලයත් එක්ක එක කණ්ඩායමක් චිම්පන්සියන් බවටත් අනෙක් කණ්ඩායම ක්‍රමයෙන් මිනිසුන් බවටත් පරිණාමය වුණා. අංක 2 ඇයි අපි විතරක් ඉතිරි වුණේ? වසර ලක්ෂ ගණනකට කලින් පෘථිවියේ මානව විශේෂ කිහිපයක්ම ජීවත් වුණා. ඒත් අවසානයේ ඉතිරි වුණේ අපි විතරයි. ඒ කියන්නේ හෝමෝ සාපියන්. අපේ දියුණු මොළය භාෂාව හසුරවන්න තිබුණු හැකියාව සහ කණ්ඩායම් හැඟීම නිසා අනෙක් විශේෂ පරදා අපි ජයග්‍රහණය කළා. අංක 3 පරිණාමයට හේතු සාධක. ඒකට හේතුව තමයි පරිසර වෙනස් වීම, වනාතර විනාශ වී තැන්නන් බවට පත්වීම නිසා ඇවිදවීමට සිදුවීම, ආහාර පිසීම නිසා මොළේ වර්ධනයට අවශ්‍ය පෝෂණය ලැබීම, එකිනෙකා අතර අදහස් සුවමාරු කර ගැනීම. ඉතින් මීට වසර දහස් ගණනකට කලින් ගල්යායුධ හදපු මිනිසා අද අභ්‍යවකාශයේ ජයගෙන ඉවරයි. පරිණාමය කියන්නේ නැවතුණු දෙයක් නෙවෙයි. එය අදටත් සිදුවෙනවා. එහෙනම් අනාගතයේ මිනිසා මොන වගේ වෙයිද? ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න. ඔයාලා හිතන්නේ මොකක්ද අනාගතයේ මිනිසා මොන වගේ වෙයිද? කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සනු එඩියුකේෂන් සබස්ක්‍රයිබ් කරන්න.